සියලු දෙනා ආදරයෙන් පිළිගන්නවා Movie Cinex YouTube channel එකට. අද අපි අරගෙන ආවේ වනාන්තරයක තියෙන අභිරහස් පඩිපෙළක් සහ එහි ජීවත් වන අద్භූත ජීවියෙක් සම්බන්ධ වෙනස් විදිහක කතාවක්. එනම් channel එක subscribe කරගෙනම අපි යමු කතාවට. කතාව 1976 දී වොෂින්ටන් ප්‍රාන්තයේ සාමකාමී වනාන්තරයකින් ආරම්භ වෙනවා. කේට් මාර්ටින් තම බාලපු ජෙසි සමග තම දෙමව්පියන් වන ජීන් සහ බර්නිස් හමුවීමට යනවා. ජෙසි තම සීයා වන ජීන් සමග දඩයම් යන්න උනන්දුවෙන් ඉන්නවා. ජීන් පළපුරුදු දඩයක්කාරයෙක්. ජීන් සහ බර්නිස් ඔවුන් එනතුරු මග බල්ලා ඉන්නවා. ඔවුන් පැමිණි පසු ජීන් ජෙසිව දඩයමට රැගෙන යනවා. ඔවුන් වාහනේ පාරේ නවත්වා බඩු රැගෙන වනයට යනවා. ජීන් ජෙසිට රයිෆලයක් භාවිතා කිරීම උගන්වනවා. එහිදී මුවකු දිස්වන අතර ජෙසි වෙඩි තැබීමට ඉලක්කයගෙන වෙඩි තබනවා. පසු ඔවුන් මුවා සිටි තැනට ගියත් මුවා අතුරුදහන්. ඔවුන් තුවාල වූ මුවා සොයමින් ඉදිරියට යනවා. අතරමඟදී ජෙසි ආහාර ගැනීමට නතර වන අතර ජීන් ඉදිරියට යනවා. ඊවිට ජෙසි වනයේ අතරමං වෙනවා. ඉදිරියට යන ජෙසිට වනයේ අමුතු ජීවියෙක් හමු වෙනවා. ඔහු එයාට තම සෑන්ඩ්විච් එක ලබා දෙන්න හදනවා. නමුත් ඌ ඉක්මනින් අතුරුදන් වෙනවා. ජෙසි ජීවියා සොයා ඉදිරියට යද්දී වනයේමද නවීන පන්නේ පඩිපෙළක් හමු වෙනවා. ඒත් ඒ පඩිපෙළ කිසිම ගොඩනැගිල්ලකට සම්බන්ධ නොවි හුදකලාව පවතින එකක්. ජෙසි කුතුහලයෙන් ඒට නගිනවා. මේ අතර ජින් ජෙසිව සොයා පැමිණෙනවා. පඩිපෙළ උඩ ඇවිදින ජෙසිට ජීවියාව දකින්න ලැබෙනවා. ඔහු ඉක්මනින් පඩිපෙළ බැහැලා පඩිපෙළ පිටුපස්සට වෙන්න ඉන්න ජීවියා ළඟට යනවා. එවිට ජීවියා ජෙසිව අල්ල ගන්නවා. ජීන් ජෙසි සොයා යද්දී ජෙසිගේ බෑගයක් රයිෆලයක් හමු වෙනවා. නමුත් ජෙසි එහි නෑ. ටිකකින් ජෙසිගේ කෑ ගැසීම ඇසෙනවා. ජීන් එතනට දුවනවා. ජීන් පඩිපෙළ දකින්නවා. ඒ සමගම ඔහු දකින්නවා ජෙසි උදව් වෙල්ලලා කෑ ගහන හඬ. ජීන් එතනට ගොස් තුවක්කුවෙන් වෙඩි තියන්න හැතුවත් වැඩක් වෙන්නේ නැහැ. ජෙසිව ජීවියා පඩිපෙළ යටට ඇදගෙන යනවා. පසුව ඔහු ජෙසිව බේරගන්න ඇතුළට යනවා. එහිදී ඔවුන් දෙදෙනාම අතුරුදහන් වෙනවා. නැවත කතාව වසර 20කින් පසු දර්ශනයකින් ආරම්භ වෙනවා. නික් සහ ජෝෂ් සහෝදරයන් දෙදෙනෙක්. ඔවුන් වනයේ කඳු නැගීමට යනවා. ඔවුන් ගමන පිටත් වීමට පෙර කඩේ මුදලාලි ඔවුන්ට අනතුරු ඇඟවීමක් කරනවා. වනයේ තුලට ගිය බොහෝ දෙනෙක් අතුරුදන් වෙලා තියෙන බවත් රතු හඳ තියෙන කාලයේදී එය තවත් භයානක බවත් කියනවා. ජෝෂ් එයට සිනාසනවා. මේ අතර කඩේ අසල අතුරුදහන් නුවන්ගේ පින්තූර ගසා තියෙනවා නික් දකිනවා. ඒ දකින නික් තිගැස්සෙනවා. පසුව ඔවුන් ගමන පිටත් වෙනවා. අතරමඟදී ඔවුන්ට රෙබෙක්කා ජෝඩන් එකතු වෙනවා. ගමන සඳහා තවත් කෙනෙකු එකතු වන්න හිටිරත් ඒ වෙනුවට අනපේක්ෂිකු වෙනත් කෙනෙකු එකතු වෙනවා. ඒ ඩග් දීනෝ. ඩග් කිසිවත් බැරරුම් ලෙස නොසිතන පුද්ගලයෙක්. මේ ගමන සඳහා කිසිවෙක් ඔහුට ආරාධනා නොකරත් ඔහු පැරණි මිතුරෙකු නිසා පිරිස ඔහුට ඉඩ දෙනවා. කණ්ඩායම ගමන පිටත් වෙනවා. ඔවුන් කැලය තුලට පෑ 5ක පමණ කාලයක් ගමන් කරනවා. එහිදී ඔවුන් දැඩි වෙහෙසට පත්වෙන අතර ඔවුන් තවමත් ගමනෙන් අඩක් හෝ පැමිණ නැති බව නික් මැප් එක බලා කියනවා. තව ටික දුරක් ගිය ඔවුන් විවේක ගැනීමට නතර වෙනවා. එහිදී ඔවුන්ගේ බෑග්වල බර සැහැල්ලු කරගන්නවා. පසුව නැවතත් ගමන් නරඹනවා. අතරමඟදී අතහැර දමු කුඩා පැල්පතක් ඔවුන්ට හමු වෙනවා. ඔවුන් එතන පසු කරමින් ඉදිරියට ගමන් කරනවා. ටික දුරක් ඉදිරියට ගිය විට රෙබෙකා මගෙන් නතර වී වතුර පානය කරනවා. අනෙක් පිරිස ඉදිරියට යනවා. ඇය සපත්තු ලේස් එක ගෙට ගහන්න පාත් වෙද්දී අද්භූත කාන්තාවක් ඇය අසලට එනවා. රෙබෙකා ඇයගේ මුහුණ දෙස බලද්දී බිහිසුණු ලෙස ඇය හැසිරෙනවා. රෙබෙකා බියටපත්ව ඇස් පියා ගන්නවා. නැවත ඇස් අරින විට අද්භූත කාන්තාව නෑ. පසුව නැවතත් පෙනෙන්න ඉන්නවා. බියටපත් ඇය දුවන්න ගන්නවා. ඒත් ඇය දුවන්නේ ඔවුන් පැමිණි දිසාවට. එහිදී ඔවුන් පසු කළ පැල්පත දකිනවා. ඒ අසලට යන ඇය සම්පූර්ණයෙන්ම කම්පනයට පත්වෙනවා. අද්භූත කාන්තාව පැල්පත ඇතුලේ සිට ඇය වෙත පනිනවා. ඇය කෑගැසෙමින් දුවනවා. මේ අතර ඇගේ කෑගැසීම ඇසෙන අනෙක් පිරිස ඇය වෙත දුවගෙන එනවා. ඒත් ඇය පෙර වතුර බීමට නැවතුන තැනම තමයි තාමත් ඉන්නේ. ඒත් ඇය ගොඩක් බය වෙලා අනිත් අය ඇයව සංසුන් කරන්න උත්සාහ කරන අතරේ ඩග් ඇයට සිනාසී ඉදිරියට යනවා. ටිකකින් ඩග්ගේ කෑගැසීම උණුට ඇසෙනවා.
පිරිස ඉදිරියට දුවගෙන යද්දී ඩග්ගේ ඇදුම් බෑග්යක් ඇදුණු තනින් තන තියෙනවා දකිනවා. ඒ ඩග් අතුරු දහන්. එකවරම ඩග් ජලාශයකින් මතුවෙනවා. ඔහු ඔවුන්ට විහිළුවක් කරලා. නමුත් ගොඩට ආපු ඩග්ගේ ඇඟ පුරා කුඩල්ලන් එල්ලිලා. නැවතත් ගමන් ආරම්භ කරන ඔවුන්ට කෝපින් කැගසන පිරිමි කටහඬක් ඇහෙනවා. ඔවුන් ඒ දෙසට ගමන් කරද්දී කාන්තාවක් ඔහු ඉදිරියෙන් බිම වාඩි වී ඉන්නව දකිනවා. ඒ කාන්තාව සුදුනැලි මුහුණක් තියෙන රෙබෙකා කලින් දුඩුව කාන්තාවමයි. අමුතු මිනිසා සමාවෙන්න කියනවා. ඒ සමගම ඔහුගේ හිස පිටුපස හිස්කබල පෙනෙන පරිදි බිහිසුණු තුවාලයක්. එවිට කාන්තාව හිස උසවා බියකරු මුහුණෙන් කැගසනවා. ඇයගේ අතේ ලදරුවෙකු සිටියත් ඒ සාමාන්‍ය දරුවෙකු නෙවෙයි. කිටෙක් වගේ පෙනෙන ජීවී. ලඳුරුවාගේ කැගසීම දකින අద్භූත මිනිසා තුවක්කුවක් ගැන හිසට වෙඩි තබා ගන්නවා. ඒ තොහුමිය යන්නේ නේ. බියටපත් කණ්ඩායම පලා යනවා. නමුත් නිග්ගේ බැග එතනදි මගේ හැරෙනවා. ඔවුන් දිවගෙන ඇවිත් එක තැනක වාඩි වෙලා මහන්සි හරිනෝ. ඒත් නික් එයාගේ බෑග් එක නැති එක් ගැන ගොඩක් අවුලෙන් ඉන්නේ. එයා ආපහු යන්න හැදුවත් කට්ටිය යව් නවත්තනවා. සියලුම දෙනා බියටපත් වෙලා. රාත්‍රියේදී ඔවුන් නවතින්න කුඩාරමක් ගහගන්නවා. ඩග් ගෙදරින් ගෙනාපු හතු වලින් හදපු බීමක් පානය කරනවා. ඒ මොහොතේ ඉඳන් ඩග්ගේ හැසිරීම වෙනස් වෙනවා. රාත්‍රියේදී පිරිස නිදාගත්තත් ජොෂ් නිදා නොගෙන ආරක්ෂාව පිළිබඳව සොයා බලනවා. රාත්‍රියේදී ඩග් සිහිනයක් දකිනවා. ඒත් ඔහු අවදි වෙනකොට ඔහුව කිවුරුන් හෝ ඇදගෙන යන බව දැනෙනවා. එවිට ඔහුගේ ඇඟ උඩ ඉන්න අමුතු අద్භූත සත්වයක් දැක්කත් ඔහුට කිසි දෙයක් කරන්න උනේ නැහැ. ඩග්ව වනාන්තරය ඇතුළට ඇදගෙන ගියා. ඩග්ගේ කෑ ගැසීම වනාන්තරය පුරා දෝංකාර දුන්නා. පිරිස ඩග් නැති බව දැනගෙන ඔහුව හොයන්න කැලේ තුලට යනවා. එහිදී ඩග්ගේ සපත්තුවක් හා නිදන බැගේ හමු වෙනවා. එවිට වනේ භයානක්කම ගැන කියන රෙබෙකා ආපසු යාමට යෝජනා කරත් ජොර්ජ් ඩග් සොයා නොගෙන පිටවීම ප්‍රතික්ෂේප කරනවා. නමුත් රෙබෙකාට සිතියමත් අරගෙන එන්න අමතක වෙලා. ඒ අතර ඔවුන්ට ඉදිරියෙන් ආලෝකයක් පෙනෙනවා. ඉදිරියට යන ඔවුන්ට පඩිපෙළ දකින්න ලැබෙනවා. ඒ ජෙසි වසර 20කට පෙර සොයාගත් පඩිපෙළමයි. පඩිපෙළේ විදුලි පහන් දැල්වී තිබෙනවා. ඔවුන් පඩිපෙළ අසලට යන අතරේ ජෝෂ් නික්ගේ කීම නොඅසා පඩිපෙළට නගිනවා. පඩිපෙළෙන් බහින ජෝෂ්ට රතු පාට දොරක් පෙනෙනවා. දොරට අනිත් පැත්තෙන් කෙදිරිලි හඬවල් ඇසෙනවා. නික් එපා කිව්දත් ජෝෂ් දොර කඩාගෙන අතුරට යනවා. එකවරම ජෝෂුව විශාල උමගක් තුරට වැටෙනවා. ජෝෂ්ගේ කකුලත් දරුණු ලෙස තුවාල වෙනවා. නික් ජෝෂුව බලන්න පහළට බහිනවා. ඔවුන් දෙදෙනා එක්ව ඇතුළ පරීක්ෂා කරද්දී සිහින් කෙදිරියක් ඇසෙනවා. ඔවුන් ඒ දෙසට යද්දී මුල්ලක සිටින ජෙසීව දකිනවා. ඒ වසර 20කට පෙර අතුරුදහන් වූ ජෙසි. නමුත් ඔහු තාමත් හිටිය වගේම පොඩි ළමයෙක්. ඒ ජෙසි ඔවුන් දෙදෙනාට ඉක්මනින් එතනින් පිට වෙන්න කියලා කියනවා. නැත්තම් කවදාවත් එයාලට යන්න ලැබෙන එකක් නෑ කියලාත් කියනවා. නමුත් ඔවුන් දෙදෙනා ජෙසිවත් රැගෙන පිටවීමට තැනක් සොයනවා. ඊ අතර ජෙසි දකිනවා අద్භූත ජීවියා එනවා. තුන්දෙනාම දුවනවා. ඔවුන් පඩිපෙළක් දිගේ ඉහළට යාමට උත්සාහ කරන විට අද්භූත ජීවියා ජෝස්ට පහර දී මරා දමනවා. නික් තම සහෝදරයා මරා දමන දෙස දුකෙන් බලා සිටී. පසුව ජෙසි සමග නික් රතු දොරෙන් එළියට එනවා. නමුත් අද්භූත ජීවියා ඔවුන් පසුපස පන්නනවා. වනාන්තරය හරහා දුවන අතරේ නික් කුණු වූ මලමිනි ගොඩගසා ඇති වලකට වැටේ. ඒ අතර ඩග්ගේ සිරුරත් හමු වෙනවා. නැවත ඔවුන් ඉදිරියට දුවද්දී අතහැර දැමූ ට්‍රේලර් එකක් දකිනවා. ඔවුන් ඒ දෙසට දුවලා ඒක ඇතුලේ සැගවෙන්න උත්සාහ කරත් අద్භූත ජීවියා රෙබෙක්කාව අල්ලා ගන්නවා. ඔවුන් ඉදිරියේ ඇව මරා දමනවා. නික්, ජෙසි සහ ජෝඩන් ට්‍රේලරේ ඇතුළට ගිහින් බේරෙනවා. ඒත් නික් දෙඩි කනස්සල්ලකින් ඉන්නේ. තමන්ගේ සහෝදරයා වගේම යාළුවන් දෙදෙනත් මිය ගියා. ඒ වෙලාවේ ජෙසි ජීවියා හැමදාම දඩයම් කරන බවත්, උගේ පැටවුන්ට කන්න දෙන්න එසේ කරන බවත් කියනවා. පසුව නික් ජෙසිගේ නම අහනවා. ජෙසි නම කියද්දී නික්ට හුරු ගතියක් දැනෙනවා. ඔහු නම මතක් කරද්දී ඒ තමාගේ කුඩා කල යාළුවෙක් බව මතක් වෙනවා. ඒත් ජෙසි තාමත් කුඩා ළමයෙක්. නික්ට අදහ ගන්න බෑ. ජෙසි හිටපු තැන අద్භූත තැනක් බවත්, එහි සිදුවන හැමදේම ගැන ජීමියා බලා සිටින බවත් කියනවා. ජෝඩන් සහ නික් ජීවියාට එරෙහිව සටන් කිරීමට තීරණය කරනවා. ඔවුන් දෙදෙනා ටේලරේ නිවතට යනවා. ජෝඩන් තුවක්කුවකින් ජීවියාට වෙඩි තබනවා. නමුත් ඌට කිසිම හානියක් වෙන්නේ නැහැ. එක වරම ජීවියා ජෝඩන්ට පහර දෙනවා. නික් ඈට ටේලරේ වෙත ඇදගින් ගොස් දොර වසා දමනවා.
නික් දැඩි කෝපයකින් යුතුව ජීවියාව අවසන් කිරීමට සිතා ගන්නවා. ඔහු ගෑස් සිලින්ඩරයක් සහ ලයිටරයක් අරගෙන එළියට යනවා. සිලින්ඩරය ඉදිරියට විසි කරනවා. ජීවියා සිලින්ඩරේ ළඟට පැමිණි විට නික් ලයිටරය පත්තු කරලා ජීවියා දෙසට වීසි කරනවා. ජීවියා ගින්නත් එක්ක පලා යනවා. නික් ඉදිරියට ගොස් බලද්දී අමුතු පඩිපෙළද ගිනිබත් වෙනවා. එවිට ජෙසිත් එතනට එනවා. උදෑසන ගලවා ගැනීමේ කණ්ඩායම් පැමිණ ඔවුන්ම සොයා ගන්නවා. නික් සහ ජෙසී බේරුණත් ඔවුන්ගේ මිතුරන් බොහෝ දෙනෙක් මිය ගිහින්. ජෙසීගේ අනන්‍යතාව තහවුරු කරද්දී පොලිසිය මවිත වෙනවා. ටික වෙලාවකට පසුව ජෙසීගේ මව සහ ආච්චි එතනට එනවා. නමුත් ජෙසීව දැක්කම ඔවුන් කලබල වෙනවා. ජෙසී කලින් හිටියා වගේමයි. පොලිස් පරීක්ෂාවලින් පසුව නික්වත් නිදහස් කරනවා. නික් සහ ජෙසී එකට ඉඳ ඔවුන්ගේ භයානක අත්දැකීම් වලින් සුවය ලබන්න උත්සාහ කරනවා. බොහෝ ප්‍රශ්න අවිනිශ්චිතව ඉතිරි කරමින් කතාව අවසන් වෙනවා. කතාව බොහෝ රහස් අවිනිශ්චිතව තබා ගන්නවා. පඩිපෙළ යනු අන්තර්මාන බවට සම්බන්ධ විය හැකි ద్వාරයක්ද? එහි ජීවියා, එහි ආරක්ෂකයෙක්ද? එසේත් නැතිනම් රජයේ අත්හදා බැලීමක ප්‍රතිඵලයක්ද යන්න ගැන පිළිතුරු නැහැ. මේ වගේ බිහිසුණු රහස් තවත් බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ හොඳ නම් like කරලා comments එකක් දාන්න. එහෙනම් තවත් වීඩියෝවකින් ඉක්මනින්ම හමු වෙමු. හැමෝටම සුබ දවසක්.